දෙදස් 25 කාන්තාලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් බංගලි කාන්තා කණ්ඩෑම පළමු ඉවත් වූ කණ්ඩෑම් බවට පත් වෙනකොට පාකිස්තාන කාන්තා කණ්ඩෑම ලෝක කුසලාන තරඟාවලියෙන් දෙවන ඉවත් වූ කණ්ඩෑම් බවට පත් වුණා. ඉතින් කෙසේ හෝ මේ වන විට එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් දැනටමත් අවසන් පූර්ව වටේට පැමිණ අවසන්. මේ අනුව ඉතින් ඊළඟ කණ්ඩායම කුමක් වේවිද? මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් අවසන් පූර්ව වටේට පැමිණීමට ඉන්දියාවට, නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට තවදුරටත් අවස්ථාව පවතිනවා කීවොත් ඔබ පිළිගන්නවද? අංක 1. මේ වන විට ඉන්දිය කාන්තා කණ්ඩායම තරඟ 5ක් ක්‍රීඩා කරමින් ඉන් තරඟ 2ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටිනවා. ඒ net run rate එක 0.526ක් ලබා ගනිමින්. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා ඉන්දිය කණ්ඩෑම නවසීලන්ත කණ්ඩෑම් පරාජය කළහොත් ඉන්දිය කණ්ඩෑම ගැටලුවකින් තොරව අවසන් පූර්ව වටයට පිවිසෙනවා. එම තරගයේදී ඉන්දිය කණ්ඩෑම නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ පරාජය වූහොත් ඊළඟ ඉරිදා ඉන්දිය කණ්ඩෑම බංගලි කණ්ඩායම් පරාජය කිරීමට පෙර ලබන 26 වෙනිදා නවසීලන්ත කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට පරාජය වීමට ඉන්දිය කණ්ඩායමට වඩාත් වාසිදායක වෙනවා. කෙසේ හෝ ඉන්දිය කණ්ඩායම් විසින් බංගලි කණ්ඩායම් පරාජය කළහොත් නවසීලන්ත කණ්ඩායමට එරෙහි තරගෙන් ඉන්දිය කණ්ඩායම් පරාජය වුවත් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ අනුව බලන විට අවසන් පූර්ව වටේට පිවිසෙන 4 වන කණ්ඩායම් බවට පත්වීමට වැඩිම අවස්ථාවක් ඇත්තේ ඉන්දිය කණ්ඩායමටයි. අංක 2. නවසීලන්ත කණ්ඩායම තරඟ 5ක් ක්‍රීඩා කරමින් එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටින්නේ net run rate එක 0.245ක් ලෙස ලබා ගනිමින්. ඒ අනුව ඉන්දිය කණ්ඩායමට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ලබන 23 වෙනිදා තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. ඉන් අනතුරුව බංගලි කණ්ඩායම හමුවේ ඉන්දිය කණ්ඩායම ලබන 26 වෙනිදා තරඟය පරාජය විය යුතුයි. මීට අමතරව ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 6කට ළඟා නොවන පසුබිමක නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටේට පිවිසිය හැකි තවත් ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ ඉතිරි තරඟ දෙකම වර්ෂාවේ හේතුවෙන් අතහැර දැමුවොත් පමණි. අංක 3. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟ 6ක් ක්‍රීඩා කරමින් එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටින්නේ net run rate එක ඍණ 1.035ක් ලෙස රඳවා ගනිමින්. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටේට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම දැවැන්ත පරතරයකින් තුරව පරාජය කළ යුතු වෙනවා. ඒ වගේම ලීග් අධීරයේ අවසාන දිනයේදී එංගලන්ත කණ්ඩායම විසින් නවසීලන්ත කණ්ඩායම පරාජය කිරීමද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවශ්‍ය වෙනවා. ඉතින් මේ අනුව මේ තත්ත්වය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමග ලකුණු 6ක් ලබා සම තත්ත්වයේ පසු වනු ඇත. ඒ අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට හිතකර ලෙස ඉන්දිය කණ්ඩායම පරාජය කිරීම හේතුවෙන්. නමුත් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව විශාල ජයග්‍රහණයක් ලබා ඉහළ සුද්ධ ලකුණු වේගයක්ද වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායමට වඩා ඉහළින් අනිවාර්යෙන් සිටිය යුතු වෙනවා. එවන් අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටේට පිවිසෙනු ඇත. ඉතින් මේ අනුව බලනකොට සුපිරි 4 දෙනාගේ වටේට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ ඉතා සියුම් අවස්ථාවක් කීවොත් නිවැරදි. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.